සුබ දවසක් වේවා යාළුවේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කුරුඳු වීඩියෝ එකක් ගේනවා කියලා කිව්වට ඇත්තටම මට පෝර දාන වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒ දවස්වල පොඩ්ඩක් අසනීපෙන් ඉඳපු නිසා මට වීඩියෝ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. අපි කුරුඳු වලට පෝර දැම්මා. පෝර දාලා මාස 4කට විතර පස්සේ තමයි මේ කුරුඳු කපන්න පටන් ගත්තේ. හැබැයි කුරුඳු තලන්න අපි පටන් ගත්තට තලන්න සුදුසු ගස් නෙමෙයි ඔක්කොම. සමහර ගස් විතරයි සුදුසු කියලා තමයි දැනගන්න ලැබුණේ. කුරුඳු කෑල්ල සුද්ධ කරන ගමන් තලන්න පුළුවන් ගස් තලාගෙන යන ගමන් අපි මේ ඉන්නේ. මම කලිනුත් කිව්වා අපි කුරුඳු ඉඳලා දැන් අවුරුදු 2ක් වෙනවා මේ අගෝස්තු වලට. අද අගෝස්තු 1 වෙනිදා. අපි දැන් කුරුඳු තලන ගමන් ඉන්නේ. හැබැයි මෙතන අක්කරයකට ආසන්න ප්‍රමාණයක් කුරුඳු වගා කරලා තිබුණත් මම හිතන්නේ ගස් කිහිපයකින් තමයි අපිට අවශ්‍ය හොඳ කුරුඳු ප්‍රමාණයක් තලා ගන්න පුළුවන් වෙන්නේ. තලලා ඉවර වුණාට පස්සේ මම ඔයාලට කියන්නම් අපි කොච්චර කුරුඳු ප්‍රමාණයක් තැළුවද කියලා. ඒ වගේම කුරුඳු තලලා විකුණලා අපිට කොයි වගේ ආදායමක් ලැබුණාද කියලාත් මම ඔයාලට කියන්නම්. මේක ගොඩක් අමාරු වැඩක්. ඒ කියන්නේ සෑහෙන්න වෙලා ඉඳගෙන ඉන්න ඕනේ. පැය 2-3ක් ඉඳගෙන කුරුඳු ටික පරිස්සමින් තලන්න ඕනේ. පේනව නේද ඔයාලට අපේ කුරුඳු ගස්වල ප්‍රමාණය. මේ අවුරුදු 2ක් වෙන කුරුඳු ගස්වල සයිස් එක. ওই සයිස් එකට හැම ගහක්ම වැවිලා නැහැ. සමහර තැන්වල ගස් මීට වඩා පොඩි ඒවාත් තිබුණා. ඇතුළටම යන්න ටිකක් අපහසුයි. දැන් දෙපැත්තටම හොඳට අතු දාලා නිසා මේ මම කුරුඳු යන්න පුළුවන් මට්ටමේ ඉඳලා තමයි ඔයාලට වීඩියෝ එක ගෙනහැලා තියෙන්නේ. හොඳට බලන්න කුරුඳු ගහක සයිස් එක කොහොමද කියලා. ඒ වගේම මේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි හැම කුරුඳු ගහක්ම කපන්න බැරි වෙන තව හේතුවක් තමයි අර රතු පාට දැල්ලක් එනවනේ. අලුතෙන් කොළ දානකොට දළු වෙනවා. ඒ දළු වෙනකොට කුරුඳු ඒ දළු ආපු ගස්වල කුරුඳු කපන්නේ නැහැ. දළු නැති ගස්වල තමයි කුරුඳු කපාගෙන යන්නේ. ඒකෙත් කපන්න කලින් ගහ හොඳට සුද්ධ කරලා සමහර අතු කපලා දානවා. එහෙම කපලා තමයි කුරුඳු ටික තලන්නේ. පේනව නේද ඔයාලට මේ ගස් කොයි වගේ සයිස්ද කියලා. ඔයාලට මේ ප්‍රමාණය දැක්කම හිතන්න පුළුවන් ඔයාලගේ කුරුඳු වගාවක් තියෙනවා නම් කොච්චර සයිස් එකට ගහක් හැදෙන්න ඕනද කපන්න ඕනේ මට්ටමට කියලා. සමහර අය නම් කියනවා අවුරුදු 3ක් විතර වෙනකන් ඉන්න ඕනි කියලා කුරුඳු ගහකින් ආදායමක් ගන්න. නමුත් අපි මේ කපන්න පටන් ගත්තේ අවුරුදු 2ක් හරියටම අවුරුදු 2ක් වයස වෙන කුරුඳු දෙකක් වෙන්නේ අගෝස්තු මාසයේ අන්තිමට. එතකොට අවුරුදු 1යි මාස 11ක් වගේ තමයි වෙන්නේ. ඒත් මේක ඔක්කොම කපන්න බෑ කියලා මම කලිනුත් කිව්වනේ. පුළුවන් ගස් ටික කපන ගමන් කපලා තලා ගන්න ගමන් ගස් ටික සුද්ධ කරන එක තමයි අපේ ප්‍රධානම පරමාර්ථය උනේ. මම ඔයාලටත් යෝජනා කරන්නේ ඔයාලගේ කුරුඳු වගා කරලත් අවුරුදු 2ක කාලයක් සම්පූර්ණ වෙනවා නම් ඔයාලත් මේ වගේ උත්සාහ කරලා බලන්න. මොකද එතකොට අපේ කුරුඳු ඉඩමත් සුද්ධ වෙනවා. ඒ වගේම අපිට පොඩි හරි ගාණක් අතට ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ විදිහට කරොත් ඒක සාර්ථක වෙයි කියලා හිතනවා. මොකද අපි මේ කුරුඳු ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නොදැන තමයි මේ වගා පටන් ගත්තේ. හැබැයි විස්තර හොයලා බලාගෙන යද්දී අපිට තේරෙන්නේ හොඳම දේ ඒක තමයි. ඒකට හරියන කෙනෙක් හොයාගත්තොත් ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් කියලා හිතෙනවා. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තියෙනවා. ඇත්තටම මේ කුරුඳු තලන්න කෙනෙක් හොයාගන්න එකත් ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. හේතුව තමයි ගොඩක් අය
මේ දවස්වල ගොඩක් බිසි. මේ හැමෝම කියන්නේ තව මාසෙකින් එන්නම්, 2කින් එන්නම්, 3කින් එන්නම්, 4කින් එන්නම් කියලා. ඒ නිසා මේ ඒකත් ගොඩක් අමාරු වැඩක්. අපිට කොහොම හරි අංකල් කෙනෙක්ව හම්බුණා. ඒ අංකල්ට කියලා තමයි අපි මේ වැඩේ කරගන්නේ. එයා ටිකක් වයසයි. වයස වුණත් එයා කාර්යක්ෂමව ඉතා සූක්ෂම විදියට මේ වැඩේ කරනවා කියලා හිතෙනවා. ඔයාලා මං පොඩි වීඩියෝ කෑල්ලක් දාන්නම් මේ වීඩියෝ එක අවසානයේ. එතකොට ඔයාලත් බලලා දන්න අය ඉන්නවනම් මාවත් දැනුවත් කරන්න මේ වැඩේ හරියට වෙනවද, මේකේ අඩුපාඩු තියෙනවද, මේකේ සංවර්ධනය වෙන්න ඕනි තැන් මොනවද කියලා. නොයි විදියට තියෙන අපේ කුරුඳු ගස් වලින් කපාගත්තු කුරුඳු අතු වලින් තලන කුරුඳු දැන් ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඇත්තටම මේ ගස්වල තියෙන කපන්න ඕන අතු කපන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. මේ තියෙන්නේ මං අර කියපු අංකල් කුරුඳු ගස් වලින් කපාගෙන ආපු අතු වලින් කුරුඳු තලා ගන්න ආකාරය බලන්නකො කොහොමද කියලා. මෙතන මේ අංකල් මේ දේ කරන විදිය සාර්ථකයිද කියලාත් මට දැනගන්න ඕනේ. ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් ඒ මොනවද කියලාත් දන්න අය කියන්න. ඒක හැමෝටම ලොකු උදව්වක් වෙයි නොදන්න අයට දැනගන්න සහ දන්න අයට ඔවුන්ගේ දැනුම අලුත් කරගන්න. ඒ වගේම දැන් ඔයාලට මේ දකින්න ලැබෙන්නේ කුරුඳු ඒ අංකල් තලපු කුරුඳු වලින් අපි ගත්තු කුරුඳු කෑලි. මේවත් මැස්සක් ගහලත් වේලන්න ඕනි කියලා කිව්වා. මොකද කුරුඳු වල වතුර ගතිය තියෙනවා සහ මේ දවස්වල පොඩ්ඩක් වහිනවා මේ පැත්තට. මේ හේතු කිහිපය නිසා පොඩ්ඩක් මේ ටික ගේ ඇතුළෙම තැනක වේලන්න ඕනි කියලා තමයි අපිව දැනුවත් කරේ. ඒ විදිහට වේලන්න මැස්සක් හදලා ඒ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලාත් මම ඊළඟ ඉදිරි වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඇති කියලා හිතෙනවා. දන්න අය අනිත් අයටත් දැනගන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝගෙම කුරුඳු වගාවන් සාර්ථක වෙලා හොඳ ආදායමක් සහ හොඳ ලාභයක් ලබා ගන්න හැකියාව ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.